මට දැන් ඔයාව එළියට ගන්න බෑ හෙඩ්විග්. ඉස්කෝලේන් පිටදී මැජික් වැඩ කරන්න තහනන්නේ. අනිත් එක අංකල් බර්නන් දැක්කනේ වෙච්චදී. එයා තන ඉන්නවා. වෙනන් මම ආයෙත් කියන්නේ අර කුරුල්ලගේ කරච්චලේ නවත්තලා දැම්මේ නැත්තම් ඔයාව ගෙදරින් එලවලා දානවා. ඒත් එයාට කම්මැලි. පොඩි වෙලාවකට හරි එළියට දාන්න පුළුවන්ද? අඩු ගානේ පැයකට. එතකොට ඔයාගේ යාළුවන්ට පණිවිඩය වන්න පුළුවන් මේ කුරුල්ලාතේ. ඒව කොහෙද මාත් එක්ක? එයාලා මට කිසිම පණිවිඩයක් එව්වේ නැහැ. ඒ වගේම මම යවුවෙත් නැහැ. ඇත්තමයි. ඔයාට ලියුම් යන්න ඒගොල්ලන්ට පිස්සුද? හරි මං කියන දේ හොඳට අහගන්නවා. පුංචි කාලේ ඉඳලා ඔයාට අනුකම්පා කරලා ගෙදර තියාගෙන හදාගත්තා. පුංචි කාමරයක හරි ඔයාට නිදා ගන්න දුන්නා. එහෙම කළේ මගේ හදවත උණු වෙච්ච හින්දා. දැම්ම නෙවෙයි පුතේ පොඩ්ඩක් ඉන්න අමුත්තු වෙනකන්. අපිට තව වැඩි වෙලාවක් නෑ. අපි දැන් කරන්න තියෙන දේවල් ගැන ආපහු බලමු. ඔයා කියන්නේ ඒගොල්ලෝ ආපුවාම ඔයා මොනවද කරන්නේ? ඉස්සරහට ගිහිල්ලා එයාලව සාදරයෙන් අපේ නිවසට පිළිගන්නවා. හරි. ඩඩ්ලි ඔයා මොකද කරන්නේ? මම මෙතන ඉඳලා ඒගොල්ලෝ ආවතර හරි. හරියට හරි. එතකොට ඔයා මං කාමරේට වෙලා ඉන්නම්. මම ගෙදර නෑ වගේ කිසිම සද්දයක් නැතුව හිටියම හරිනේ. ඒක තමයි වෙන්න ඕනේ. මේක තමයි මම මෙච්චර කාලයකට කරන ලොකුම ගනුදෙනුව. වැරදිලාවත් ඒක අවුල් කරන්න හදන්න එපා. ඔබ දෙපළ එනකම් මම මග බලාගෙන හැරි පොටර් හඳුනාගන්න ලැබීම සතුටක්. කවුද ඔයා? මම ඩොබි පුංචි වැඩකාරී තමයි. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. ඒ වුණාට ඔයා මේ වෙලාවේ මගේ නිදන කාමරයට ආපු එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. හරි පුංචි බේබි ඩොබිට එක තේරෙනවා. ඒත් මම මෙහාට ආවේ ඔබට වැදගත් කතාවක් කියන්න. මේක හරිම භයානකයි. කොහෙන් පටන් ගන්නද කියලා මට හිතා ගන්නවත් බෑ. වාඩි වෙලාම කියන්නකෝ. මොකක්ද කිව්වේ? ඔබ මට වාඩි වෙන්න කිව්වා. ඩොබි සමා වෙන්න. මම වගේ හිතෙන්න නෙමෙයි හැදුවේ. වාඩි වෙන්න කිව්වා. ඩොබි යාලා තියෙන ඔබේ උසස් ගතිගුණ ගැන මම කවදාවත් සුදුසු නෑ ඔබත් එක්ක සවාසනක වාඩි වෙන්න. මම සුදුසු එකට. ඒ කියන්නේ ඔයාට හොඳ මායාකාරය හම්බෙලා නැහැ. ඔව් මං හිතන්නේ. මොනවද මම කියවන්නේ? නවත්තන්න. කිව්වා මහල් නවත්තන්න. අනේ ඩොබි නවත්තන්න. ඒකට කලබල වෙන්න එපා. අපේ පූසා. නවත්තන්න ඩොබි ඕක. ඔයා හොඳින් නේද? ඩොබි තමන්ටම තනුවන් කරගත්තා. ඇත්තටම ඩොබි තමන්ගේ ස්වාමියාට අගෞරව කළා. ඔයාගේ ස්වාමියා? ඩොබි සේවය කරන මායාකාරී පවුලට. ඩොබි කවදාවත් තමන්ගේ සේවය පැහැරෙන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම එකම පවුලකට සේවය කරනවා. ඩොබි මෙයාට ආවේ හැරි පොටර්ව ආරක්ෂා කරන්න. ඔබට අනතුරු අඟවන්න. මේ අවුරුද්දේ ඔබ ආයිමත් වතාවක් හොග්වර්ට්ස් පාසලට යන්න එපායි කියලා කියන්න. ඒ මොකද දන්නවද? ඒ දැනටමත් බොහොම තරුණ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මොන කුමන්ත්‍රණයක්ද? කවුද ඒක කරන්නේ? මරන්න යනවා. හරි මට තේරෙනවා ඔයාට ඒක කියන්න බෑ කියලා. ඩොබි අනේ ඩොබි සද්ද කරන්න එපා. ඉතින් අපි කාර්ගෙන් බැහැලා ගෙලකට යනකොට දෙනවක මෙහාට. අනේ ඩොබි නවත්තන්න. මෙහාට එනවා. ඕක ඇතුළට වෙලා ඉන්නවා. මොකද්ද ළමයෝ මේක ඇතුළට වෙලා කරන විකාරේ? නෑ මම මේ දැන් මට හරි විහිළු කතාව මුලින් ඉඳලම කියන්න වෙනවනේ. සමා වෙන්න. එක සද්දයක් හරි ආවොත් ඔයාට මේ කාමරෙන් එළියට එන්න ලැබෙන්නේ නැහැ. ඔය දොර හරියට වහලා දානවා. හරි. දැන්වත් මං කියන දේ තේරෙනවද? මම මේ ලෝකෙට අයිති නැහැ. මම අයිති මායා ලෝකෙට. හොග්වර්ට්ස් වලට. ඔයා දන්නවද මට යාළුවෝ ඉන්නේ එහෙ විතරයි. හැරි පොටර්ට යාළුවෝ ලියුම් එව්වේ නැහැ නේද? ඒගොල්ලෝ ලියුම් එව්වේ නැහැ. පොඩ්ඩක් ඉන්න.
ඔයා කොහොමද දන්නේ මගේ යාළුවා මට ලියුම් එව්වේ නැහැ කියලා? ඇත්තටම හැරි පොට ටොබි එක තරහා ගන්න ඕනේ නෑ. සමාවෙන්න. ටොබි හිතුව යාළුවොත් එක්ක තරහා වුණ නිසා හැරි පොට ආයෙමත් වතාවක් යාගේ ඉස්කෝලේට යන එකක් නැහැ කියලා. ඔය ලියුම් ටික මට දෙනවා. මේ දැන්ම. මොන්නේ ඉතින් මං ගෙදරට ගිහලා දොරට තට්ටු කරපුවම කවුද දන්නවද දොර ඇරියේ? අල්ලපු ගෙදර එක්කේ. ටොබි මෙයාට එන්නයි කිව්වේ. මම ගිහිල්ලා තියෙන අල්ලපු ගෙදරට. බලපුවම අපි කාර් එකෙන් 60ක් මං කිව්වනේ එපා. හැරි පොට ඔයා මට කියන්න ඕන ආයෙත් ඉස්කෝලේ නෑ කියලා. මට බෑ. ඒක තමයි මගේ එකම ගෙදර. එහෙමනම් ටොබිට මේක කරන්න වෙනවා. හැරි පොටගේ හොඳටයි මම මේක කරන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ. කොහොම හරි උත්සවයට යන්න. දැන් ඉතින් අපි ගෙදර ළඟටම ආපු හින්දා අපි තීරණය කළා රැට කෑමත් කාලම පිටත් වෙමු කියලා. අනේ මට සමාවෙන්න. මේ මගේ නංගිගේ පුතා. එයාට ටික කල්පනාව මදි. අමුත්තු ආපුව මෙයා කලබල වෙනවා. ඒකයි මම මෙයා උඩ තට්ටුවේ තිබ්බේ. ආයෙමත් සමාවිල්ලනවා. බලමුකෝ දැන් ආපහු ඉස්කෝලේට යන හැටි. අර මෝඩ යාළුවෝ ආයි කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. කවදාකවත් නැහැ. කොහොමද ඇරි? රොන්, ෆ්‍රෙඩ්, ජෝර්ජ්. ඕගොල්ලෝ මොකද මෙතන කරන්නේ? ඔයාව බේරගන්න අපි ආවේ. ඉක්මනට ඔයාගේ ඇඳුම් පෙට්ටිය ගේන්න. පොඩ්ඩක් පස්සට වෙලා ඉන්න. දැන් යමු. මොකද සද්දේ? Hey, Dante! ඉක්මනට! හැරි ඉක්මන් කරන්න! ඒයි ඔමින්න කොහෙද යන්නේ? ඔමින්න. හරි මම ආවල්ලා. අතක සෙල්ලම් කරන්න හදන්න එපා හැරි. ඔමින්න. මාව අතාරිනවා. මම ඔය ඉස්කෝලේට යන්න දෙන්නේ නැහැ හැරි. නවතින්න කිව්වේ. අපි යමු. ඉක්මන් කරන්න! Dante, මොකද වුනේ? තව ටිකෙන් මට අමතක වෙනවා. සුබ උපන්දිනයක් හැරි. සද්ද කරන්න එපා. කෑ ගන්න තු හිමින් ඇතුළට එන්න. එයාලා තාම නිති ඇති.